අද උදේම වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද හේතුව ඊයේ රෑ මම මේ ගස් වලට වතුර දානකොට 아무තු වැඩක් දැක්කා. ලස්සන වැඩක් දැක්කා. එක ගහකට වතුර ටිකක් වැදුනා. එකපාරම කුරුල්ලෝ 25ක් විතර ඒ ගහෙන් ඉගිලුණා. මගේ මල් ගස්වල හැම ගහකම වගේ පොඩි කුරුල්ලු කූඩු හදලා තියෙනවා. මෙන්න මේ ගස් වර්ගය තමයි. ගහේ ඇතුලේ තමයි කූඩු හදලා තිබ්බේ. මාරම ලස්සනයි. චූටි කුරුල්ලෝ පැටව ඉන්නේ. ඒ හැම ගහකම වගේ මගේ වත්තේ කුරුල්ලෝ කූඩු හදලා තියෙනවා. සෑහෙන කුරුල්ලු ප්‍රමාණයක් ඉන්නවා. ඒක එළියට පේන්නේ නැහැ. හැබැයි ඇතුලේ කූඩු තියෙනවා. එහෙනම් නේද කොච්චර කුරුල්ලු ප්‍රමාණයක් කෑ ගහනවද කියලා. මට නම් මේක සාමාන්‍ය දෙයක්. හැමදාම දැසන මේ විදිහේ කුරුල්ලු සෑහෙන ප්‍රමාණයක් කෑ ගහනවා මට ඇහෙනවා. මේ ගහේ නම් උඩින්ම හදලා තියෙනවා මේ. මාරම ලස්සනයි. මේ සත්තු ටික ගොඩක් දැන් ආරක්ෂා කරන්න ඕනේ. මගේ වගකීම. මම ගොඩක් කැප වෙනවා දැන් මේ සත්තු වෙනුවෙන්. ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ ලස්සන සත්තු ඉන්නවනම් ආරක්ෂා කරගන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.